ඔබට සුබ උදෑසනක්. ස්වාමින්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතුවෙන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමු. ගීතාවලිය 78 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. සැබවින්ම ලැබපු දවසේ ඉඳලා අද වෙනකම් මේ තප්පර වෙනකම් උන්වහන්සේ අපේ ජීවිතවල හාස්කම් ඒ වගේම පුදුම ආශ්චර්යමත් ක්‍රියා කරලා තියෙනවා. මේ තප්පරේ අපි උස්ම ගන්නෙත් උන්වහන්සේ නිසා. උන්වහන්සේ දීපු ඒ උස්ම අපි තුල පවතින නිසා. ඉතින් ඇත්තටම අපි උන්වහන්සේගේ අතල්ලන් යන්න උත්සාහ කරනවා නම් අඩුම උත්සාහයක් දරනවා නම් උන්වහන්සේ අපව අරගෙන යනවා. ඉතින් ඒක තමයි අපේ අනාගත පරපුරට අපි කියන්න තියෙන්නේ. අපේ දෙවියන් වහන්සේ මේ විදියයි. බයිබලයේ විතරක් නෙවෙයි. අපේ ජීවිතෙත් මේ වගේ දේවල් කරා කියන එක අපි අනිත් අය ඉස්සරහ ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබට ජේසු පීඨයි.